සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්ඛවේ පඤ්ඤින්ද්‍රයං ඉද භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා සෝ ඉදං දුක්ඛන්ති යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතා භූතං පජානාති ඉදං වුච්ඡති භික්ඛවේ පඤ්ඤින්ද්‍රයං තීති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්නතුනි, බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ පින්වත් ඔබ වෙත සෑම සතියකම සංනිවේදනය කරනු ලබන ප්‍රඥා විමුක්ත ධර්මානුශාසනා මාලාවේ මේ සතියට નિયમિત ප්‍රඥා විමුක්ත දේශනාව ශ්‍රවණය කරන්නටයි සදැහැති කොයි කවුරුත් දැන් සුපුරුදු ලෙසින් සූදානම්ව සදී පැහැදී සිටින්නේ. පින්තුනි, අද දවසේ සංනිවේදනය කරන මේ උතුම් ප්‍රඥා විමුක්ත දේශනාව වෙනුවෙන් සදැහැති දේශනා දායකත්වයේ ලබා ගනිමින් අද බොහෝ පිරිසකට සදහම් අසන්නට අවස්ථාව සලසා දෙමින් උතුම් ධර්ම දානමය කුසල ධර්මයේ සිද්ධ කරනු ලබන්නේ ඌව පරණගම ලුණුවත්ත දෙහිගහවත්තේ පදිංචි පින්වත් ඩී.ආර්. මද්දුම මණිකා මහත්මනිය සුමතිපාල විජේතුංග පුතණුවන් ඇතුළු ඒ පවුල්වල පින්වත් පිරිස, විශේෂයෙන් මේ පින්නතුන්ලා නමින් පරලෝ සපත් වන්නට යෙදුණු ඩී.ආර්. කිරිබණ්ඩේ පියාණන්ට ඊ.එම්. බණ්ඩාරමැණිකේ මෞතුමිය ඇතුළු කොට ඒ මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටත් සුජීවත්ව සිටින හැම දිනාටම සිත ප්‍රාර්ථනා ආශිර්වාද කරන්නටත් ඒ පින්නතුන්ලා බලාපොරොත්තුෙන් සිටිනවා. අපි මේ ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනාවන් සිදු කරලා සිත ප්‍රාර්ථනා කිරීම සිදු කරලා දේශනාව අවසන් කරනවා. දැන් ධර්මානුශාසනාවට කාලය වෙන් කර ගන්නවා. පින්නතුනි, අපි පළමු කොටම ප්‍රාර්ථනා කරනවා අද දවසට નિયમિત මේ උතුම් දේශනාව පින්වත් හැම දිනාටම අපේක්ෂා කරන ආකාරයටම
ඒ උතුම් ධර්මාවබෝධය සලසා ගන්නටම උපකාරවත් වන උතුම් දේශනාවක් බවටම පත් වේවා කියලා. පින්නතුනි, අපි ප්‍රඥා විමුක්ත මේ දේශන මාලාව තුළ විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්මයන් වැඩිම පිළිබඳව අපි පසුගිය සති කිහිපේ පුරාවටම දේශනාවන් සිදු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම සද්ධා ඉන්ද්‍රිය, එවාගේම වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, එවාගේම සති සමාධි කියනා වූ මේ ඉන්ද්‍රියන් අතර තියෙන වෙනස්කම්, මේවා පිළිබඳව අපි මේ ඉන්ද්‍රිය ධර්ම විස්තරෙහිලා ඒ සතිවලදී දේශනාවන් සිදු කරන්නට යෙදුණා. දැන් අද මේ දේශනාවේදී අපි පින්නතුන්ලාට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් අතර පස්වැනි ඉන්ද්‍රිය ධර්මයේ හැටියට විශේෂයෙන්ම ප්‍රධානතම ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් අපට සලකන්නට පුළුවන්කම තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය පින්නතුන්ලාට හඳුන්වා දෙන්නටයි මේ දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ, සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තයේ ဒုတိ ය විභංග සූත්‍ර දේශනාවේ ප්‍රඥා ඉන්ද්‍රිය නම් කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව පැහැදිලි විස්තරයක් අපට පෙන්වලා දීලා තියෙනවා. මේ දේශනාවේ සඳහන් වන ආකාරයට කතමංච භික්කවේ පඤ්ඤේන්ද්‍රියං, මහණෙනි ප්‍රඥා ඉන්ද්‍රිය නම් කෙබඳුද, මොන වගේද? ඉද භික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති, මහණෙනි මෙහිලා ආර්ය වූ ශ්‍රාවකයා ආර්ය ප්‍රඥාවකින් යුක්ත වෙනවාද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. උදයත්ත ගාමිනී ප්‍රඥාව හෙවත් මනවින් දුක් කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධයට මුල් වූ සමුදය නිරෝධය දැකීමේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවාද? සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති, මෙය දුකයයි කියලා යථා භූත වශයෙන් දැනගන්නවාද, හඳුනා ගන්නවාද? අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති, මේ තමයි දුකට හේතුව, මේ තමයි දුක්ඛ සමුදය කියලා යථා භූත වශයෙන් හඳුනා ගන්නවාද? අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති, මේ තමයි දුක්ඛ නිරෝධය කියලා යථා භූත වශයෙන් හඳුනා ගන්නවාද? අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති, මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා යථා භූත වශයෙන් අවබෝධ කරගන්නවාද? ඉදං උච්චති භික්කවේ පඤ්ඤේන්ද්‍රියං, මහණෙනි මෙහිලා ප්‍රඥා ඉන්ද්‍රිය නම් මෙයයි කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා ඉන්ද්‍රිය බොහොම පැහැදිලිව නිර්වුල්ව අපට පින්නතුනි දේශනා කරලා තිබෙනවා. දැන් මේ ဒုတိ ය විභංග සූත්‍රයේ ඇතුළත්, ඉන්ද්‍රිය සංයුක්තයේ ဒုတိ ය විභංග සූත්‍රයේ ඇතුළත් මේ ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බොහොම පැහැදිලිව නිර්වුල්ව හඳුන්වා දුන්නු මේ දේශනා පාඨයෙන්, මේ සූත්‍ර ධර්ම පාඨයෙන් කියවෙන දල අදහස තමයි පින්නතුනි, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ මනවින් දුක් කෙලවර කිරීමෙන් ලබන නිවන් අවබෝධයට මුල් වූ මේ ලෝකයේ තුල පවතින සමුදය නිරෝධය මනාකොට දැකීමේ කිසියම් ප්‍රඥාවක් නුවණක් තියනවා නම් අන්න ඒ ආර්ය වූ ප්‍රඥාවට තමයි පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කිව්වහම ඒ ප්‍රඥාව කියන වචනේ යටතට ගනින්න පුළුවන් තව සම්මුතිය වචන ඕනෑ තරම් තියෙනවා. විශේෂයෙන්ම අපි දෙකොටසකට වෙන් කරගත්තොත් ලෞකික ප්‍රඥාව සහ ලෝකෝත්තර ප්‍රඥාව කියලා පින්නතුනි ප්‍රඥාව කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝක පැවැත්මට අදාළව, මේ ලෝකය තුල එහෙම නැත්නම් මේ සසරටම බැඳිලා තියෙනා වූ බුද්ධිමත් භාවය, නුවණැති බව, ඥානාන්විත භාවයට තමයි ලෞකික ප්‍රඥාවක් කියලා කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාවක් කියලා කියන්නේ ලෝක පැවැත්මෙන් ඈතර වෙන්නට,
එහෙම නැත්නම් නිවන් අවබෝධයකට ගමන් කරන්නට හේතු වන්නා වූ ප්‍රඥාවට නුවණැති බවට බුද්ධිමත් භාවයට තමයි ලෝකෝත්තර ප්‍රඥාවක් කියලා කියන්නේ. දැන් අපි මේ ජීවත් වෙන ලෝකය විද්‍යාත්මක වශයෙන් තාක්ෂණික වශයෙන් බොහොම දියුණු වෙච්ච ලෝකයක්. විද්‍යාවේ දියුණුව කියලා කියන්නේ තාක්ෂණයේ දියුණුව කියලා කියන්නේ අන් කිසිවක් නෙවෙයි මිනිස් ඥානයේ එහෙම නැත්නම් මිනිස් බුද්ධියේ දියුණුවකට පින්නතුනි. මේ ලෝකේ විද්‍යාව දියුණුනා කියලා කියන්නේ මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වෙලා කියන එකයි. ලෝකේ තාක්ෂණය දියුණු වෙලා කියලා කියන්නේ මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වෙලා කියන එකයි. එතකොට මේ දවසින් දවස විද්‍යාව තාක්ෂණය දියුණු වීම ඇතුලේ මිනිස් ඥානය, මිනිස් මොළය, මිනිසුන්ගේ බුද්ධිය කිසියම් විදිහක වැඩි දියුණුවකටපත් වෙනවා නම් ඒ දියුණු වෙන සියලුම බුද්ධිය ප්‍රඥාව මොලේ මේ සියල්ලක්ම අපට කියන්න පුළුවන් ලෞකික ප්‍රඥාවක් කියලා. විද්‍යාව කොච්චර දියුණු වුණත් තාක්ෂණය කොච්චර දියුණු වුණත් මේ ලෝක යථාර්ථයේ තුල තියෙන ඒ ගැඹුරු දුක්ඛයතාවයට පින්නතුනි උත්තර නැහැ. මේ ලෝකයට මහා ලොකු දාර්ශනිකයෝ පහළ වෙලා තියෙනවා. මේ ලෝකයට මහා බුද්ධිමත් විද්‍යාඥයෝ පහළ වෙලා තියෙනවා. හැබැයි ඔය පහළ වෙච්ච බුද්ධිමත් විද්‍යාඥයෝ දාර්ශනිකයෝ ඒ හැම කෙනෙක්ම ಜಾති ධර්මතාවයට යටත් වුණා. ජරා ධර්මතාවයට යටත් වුණා. ව්‍යාධි ධර්මතාවයට යටත් වුණා. මරණ ධර්මතාවයට යටත් වුණා. ඒ කියන්නේ මේ ලෝක යථාර්ථයයි කියන ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ එකදු තත්වයකටවත් ඒගොල්ලන්ගේ අතේ උත්තර තිබුණේ නැහැ. ඒ හැම කෙනෙක්ම මේ ලෝක යථාර්ථයට යටත් වෙන්න සිද්ධ වුණා. ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ ලෝක යථාර්ථයන් හමුවේ ඒ හැම කෙනෙක්ම පරාජය වුණා. යම් ලෙසකින් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ලෝක ධර්මතාවයට අභියෝග කරමින් නැවත නැවත ජාතියකටපත් වෙන්නේ නැතිව ජරාවකටපත් වෙන්නේ නැතුව ව්‍යාධියකටපත් වෙන්නේ නැතුව මරණයකටපත් වෙන්නේ නැතුව මේ ලෝක පැවැත්මට අදාළ සකල භවගාමී ක්ලේශයන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරලා ලෝක පැවැත්මෙන් ඈතර වෙච්ච කෙනෙක් මේ ලෝකේ පහළ වුණා නම් ඒ ලෝක පැවැත්මෙන් ඈතර වීමට පහළ වෙච්ච සෑම ප්‍රඥාවන්තයෙක්ම පහළ වුණේ මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ පමණයි. ඒක නිසා ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේම පින්නතුණී සම්බුද්ධ ශාසනයට අයිති එකක්. බුද්ධ ශාසනයෙන් එපිට මේ ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. බුද්ධ ශාසනයෙන් එපිට ලෞකික ප්‍රඥාවල් තියෙන්න පුළුවන්. නොඑක් මට්ටම් වලට දියුණු වෙච්ච ලෞකික ප්‍රඥාවන් තියෙන්න පුළුවන්. හැබැයි සම්බුදු දහමේ ආවේනිකත්වයේ තමයි ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ. ඒක නිසා මේ ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව කෙරෙන මේ ධර්මාර්ථයේදී අපි කතා කරන්නේ ලෞකික බුද්ධිය එහෙම නැත්නම් ලෞකික ඥානය ලෞකික මොළය පිළිබඳව කතාවක් නෙවෙයි. ලෝකෝත්තරත්වයේ පිළිබඳව වූ බුද්ධිය. ලෝකෝත්තර තත්ත්වයේ පිළිබඳව වූ ප්‍රඥාවක්. ලෝකෝත්තර තත්ත්වයේ පිළිබඳව වූ ඥානයක්. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා ඒ ලෝකෝත්තර ප්‍රඥාව ආර්ය වූ ප්‍රඥාවක්. ඒක අනාර්ය එකක් නෙවෙයි. ආර්ය ප්‍රඥාවක් තියෙන කෙනා මේ ලෝකයේ දෙස දකින ස්වභාවයත් අනාර්ය ප්‍රඥාවක් තියෙන කෙනා ලෝකයේ දෙස බලන ස්වභාවයත් දෙවිදියක්. දැන් සාමාන්‍යයෙන් අනාර්ය ප්‍රඥාව තියෙන කෙනා යාගේ ප්‍රඥා මහිමය, යාගේ බුද්ධි මහිමය, ඥාන මහිමය සියල්ලක්ම පාවිච්චි කරන්නේ ලෝක පැවැත්මක් වෙනුවෙන්. ලෝක පැවැත්මක් වෙනුවෙන් තමයි එයා සියලුම ප්‍රඥාව කැප කරන්නේ. නමුත් ආර්ය ප්‍රඥාවකින් යුක්ත වන කෙනා ලෝක පැවැත්මක් පිණිස නෙමෙයි යාගේ ප්‍රඥාව යා කැප කරන්නේ ලෝක නිරෝධයක් පිණිසයි. එහෙම නැත්නම් ලෝක පැවැත්ම පිළිබඳව නිමාවක් සිද්ධ කරන්නයි. පින්නතුනි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී ඊ타ත්ම බුද්ධිමත්, ඊ타ත්ම ප්‍රඥාවන්ත, ඊ타ත්ම ඥානවන්ත මිනිස්සු පහළ වෙලා හිටපු යුගයක්. විශේෂයෙන්ම
ඒ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತೀಯ සමාජය තුල ඒ පහළ වෙලා හිටපු මහා ප්‍රඥාවන්ත ඥානවන්ත බුද්ධිමත් මිනිසුන් අතර හිටපු අපි කවුරුත් දන්න මහා ඥානවන්තයෙක් තමයි ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ හැරුණකොට මේ මිහිමත වැඩ සිටිය ඉහළම ප්‍රඥාවන්තයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් මේ ප්‍රඥාවන්තයන් ගණින තැනින් පැත්තකින් තිබ්බොත් ඊළඟට මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච ප්‍රඥාවන්තම කෙනා තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේට බොහොම තීක්ෂණ නුවණක් තිබුණා. බොහොම තියුණු ප්‍රඥාවක් තිබුණා. උන්වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව එක් අවස්ථාවකදී ආනන්ද ස්වාමින් වහන්සේ කරුණු ගෙනහැර දක්වනකොට කියනවා ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ ජවන ප්‍රඥා ඇති කෙනෙක්, තික්ක පඤ්ඤා ඇති කෙනෙක්, හාසු පඤ්ඤා ඇති කෙනෙක්, මහා පඤ්ඤා ඇති කෙනෙක්. උන්වහන්සේගේ ප්‍රඥාවේ නොයේ පැතිකඩ පිළිබඳව ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේත් එක්ක සඳහන් කරනවා. ඒ ධර්මසේනාධිපතින් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙන්නට පෙර උපතිස්ස කියලා පරිබ්‍රාජකයෙක්ව ඉන්න කාලේ බොහොම ඥානාන්විත කෙනෙක් හැටියට ලෞකික ප්‍රඥාවක් ඇතුලේ තමයි හිටියේ. නමුත් ඒ ලෞකික ප්‍රඥාව ඇතුලේ ඉන්න උපතිස්ස පරිබ්‍රාජකයා තමන්ගේ සගයා වුණු කෝලිත පරිබ්‍රාජකයාත් සමග ජීවිතේ එක් දවසක ඒ අර ලෞකික ජීවිතයේ පිළිබඳව කලකිරීමකින් ඒ ලෞකික ජීවිතයෙන් එළියට ඇවිල්ලා සත්‍ය ගවේෂණයක යෙදුණා. සත්‍ය ගවේෂණයක යෙදෙන කාලේ තමයි සංජය කියන පිරිවැජියාගේ ළඟට ගියේ. එතන ගිහිල්ලා සත්‍ය ගවේෂණයක් කළා. නමුත් අපේක්ෂා කරපු දේ උපතිස්ස පරිබ්‍රාජකයාටවත් කෝලිත පරිබ්‍රාජකයාටවත් ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි දෙදෙනා කතා කළේ මාර්ග දෙකක ගිහිල්ලා අපි හොයන සත්‍ය ස්වාගමු කියලා. ඒ අතරතුරේනි පින්නතුනි උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහින්නේ. එතකොට අස්සජී මහරහතන් වහන්සේගෙන් ඒ බාහිර ඉන්ද්‍රියයන් පිළිබඳ උන්වහන්සේගේ බාහිර පැවැත්ම පිළිබඳව පැහැදිලා අස්සජී මහරහතන් වහන්සේට අපෝපස්ථාන කරලා උන්වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ධර්මය මොකද්ද? ඔබ වහන්සේ ලෝකයට කියන දර්ශනය මොකද්ද? ඒ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ මේ ධර්මය ගැඹුරින් විස්තර කරලා දෙන්න තරම් සමර්ථතාවයක් තිබුණේ නැති මොහොතක පාද 4කින් යුක්ත ගාථා ධර්මයක් උපතිස්ස පරිබ්‍රාජකයාට කිව්වා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධං එවං වාදි මහා සමනෝ. මේ ගාථා ධර්මයේ ඇතුලේ කිව්වේ සම්බුද්ධ ශාසනයේ ඉගැන්වෙන ඊ타ත්ම ගැඹුරුම ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය පිළිබඳව. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන මේ මුල් පාද දෙක කියනකොටම උපතිස්ස පරිබ්‍රාජකයා පින්නතුනි සෝතාපන්න මාර්ග ඥානීය ප්‍රත්‍යක්ෂ කළා. බලන්න ප්‍රඥාවේ දියුණුව ඒ උපතිස්ස පරිබ්‍රාජකයාගේ බුද්ධියේ තරම විමසීමේ සිටීමේ ඥානය කොච්චර තීක්ෂණද කොච්චර ගැඹුරුද කියලා බලන්න. ඊට පස්සේ සෝතාපන්න තත්ත්වයට පැත්තිච්ච උපතිස්ස පරිබ්‍රාජකයා ඉන්න අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිල්ලා පැවිදි වෙලා ශාරිපුත්‍ර කියන තමන්ගේ අම්මගේ නාමය ඇතිව ඉන්න අනතුරුව දීගණක කියන තමන්ගේ බෑන්නු කෙනෙක් විච්ච ඒ ඥාතිවරයෙකුට භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනා කරන අහගෙන ඉඳලා වෙන කෙනෙකුට කියන බණක් අහලා තමයි අරහත් මාර්ග ඥානෙ උපදවාගෙන මේ සම්බුද්ධ ශාසනයේ මහරහත් භාවයට පත් උනේ. එතකොට මේ සඳහා මේ මාර්ග ඥාන අවබෝධ කර ගැනීම සඳහා
ලෝකෝත්තර ප්‍රඥාව හැටියට ඉවහල්ුනේ හේතුුනේ අන් කිසිවක් නෙවෙයි පින්නතුනි විදර්ශනාවයි. එනම් මේ සම්බුද්ධ ශාසනයට පමණක් ආවේනික ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ ආර්ය ප්‍රඥාව කියලා කියන්නේ අන් කිසිවකට නොවේ විදර්ශනාවටමයි. විදර්ශනාව තමයි මේ සම්බුද්ධ ශාසනයේ සාරය. පින්නතුනි අපි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා ප්‍රඥා ඉන්ද්‍රියෙන් සමන්වාගත වෙනවා කියලා කියන්නේ කොටින්ම කියතොත් අපි විදර්ශනා ඥානයකින් යුක්ත වෙනවා කියන එකයි. එනම් මේ සම්බුද්ධ ශාසනයේ ඇතුලේ හැඩ ගැහෙන බුද්ධ ශ්‍රාවකයෙකු හැටියට මේ බණ කියන මටත් බණ අහන ඔබටත් කියන මේ අපි හැමෝටම මේ බුද්ධ ශාසනය ඇතුලේ තියෙන සාරය තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ විදර්ශනා ප්‍රඥාව එහෙම නැත්නම් මේ මාර්ග ප්‍රඥාව ඇතුලේ තමයි පින්නතුනි අපට බුද්ධ ශාසනය වෙතින් ලැබෙන දායාදේ ලැබෙන්නේ. සෝතාපන්න මාර්ග ඥානය, සකදාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය සහ අරහත් මාර්ග ඥානය කියන මේ මගඵල අපට ලැබෙන්නේ මේ විදර්ශනාව ඇතුලේමයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අස්සජී කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩ හිටියා. මේ අස්සජී කියන ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩලා සමතයානිකෙක් හැටියට චතුර්ථ ධානය දක්වාම සිත දියුණු කරලා ධානලාභියෙක් හැටියට තමයි වැඩ හිටියේ. උන්වහන්සේ සමතේ වඩලා සමාධිය වඩලා චතුර්ථ ධානයට කියන தත්ත්වෙට උන්වහන්සේගේ සමාධිමත් භාවය ධාන මට්ටම සිත දියුණු කරගෙන හිටියත් පින්නතුනි මාර්ග ඥානයක් උපදවාගෙන තිබුණේ නැහැ. යටත් පිරිසෙන් සෝතාපන්න ඵලයටවත් පත් වෙලා හිටියේ නැහැ. නමුත් යම්කිසි කාලයක් මුළුල්ලේ ධානලාභීව හිටපු අස්සජී ස්වාමින් වහන්සේට හදිසි රෝගාබාධ තත්ත්වයක් ඇති වුණා. උන්වහන්සේ කායිකව රෝගී වීමත් එක්ක මොකද උනේ ආනාපාන සතිය වැඩිවීමෙන් එතෙක් පවත්වාගෙන ආපු ධාන තත්ත්වයේ උන්වහන්සේට ඒ විදිහටම රඳවා ගන්න පුළුවන් හැකියාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේගේ ළඟ තිබිච්ච ධාන ශක්තියත් ඔන්න දැන් උන්වහන්සේට නැති වුණා. කායිකව ඊටාම දුර්වල වීගෙන එන වෙලාවක එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් අමතලා කිව්වා එවත්නි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යන්න. ගිහිල්ලා කියන්න මං උන්වහන්සේගෙන් කමටහන් අරගෙන සිත වඩලා සිත දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන හොඳට මේ සසුන් පිළිවෙත වඩාගෙන හිටියා. නමුත් මං දැන් ගිලන් වුණා අසනීප වුණා. මට මේ ශාසනය තුල කිසියම් ප්‍රතිලාභයක් ලබන්නට නම් මරෙන්න කලින් භාග්‍යවතුන් වහන්සේගේ පිහිට පිලිසරණ මට අවශ්‍යයි. මම භාග්‍යවතුන් වහන්සේගේ දෙපා නැමදලා භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා මට මේ පිහිට පිලිසරණ ලබා දෙන්න කියලා ඉල්ලනවා කියලා ඔබ වහන්සේ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට කියන්නයි කියලා කිව්වා. ඒ ස්වාමින් වහන්සේ අස්සජී තෙරුන් වහන්සේගේ මේ පණිවිඩය අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ විස්තර කිව්වා. කියලා පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ අස්සජී තෙරුන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේ වැඩ හිටපු ආරාමයට ආවා. බුදුරජාණන් වහන්සේ ඈතම වඩිනවා දැකලා ඊ타මත්ම කායික දුබලතාවයකටපත් වෙලා හිටපු අස්සජී හාමුදුරුවෝ තමන් වැඩ හිටපු ඒ ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. නමුත් උන්වහන්සේට ඇඳෙන් නැගිට ගන්නවත් බෑ. භාග්‍යවතුන් වහන්සේ දැක්ක අස්සජී හාමුදුරුවෝ නැගිටින්න හදනවා හරි අමාරුවකින් කියලා. භාග්‍යවතුන් වහන්සේ කෝ අස්සජී නැගිටින්න උත්සාහ කරන්න එපා. ওই විදිහටම ඉන්න. ওই විදිහටම මොහොම ඉන්න කියලා භාග්‍යවතුන් වහන්සේට ඇඳ අසලින්ම අසුණක් පැනෙව්වහම භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි එහි වැඩ හිටියා. වැඩ ඉඳලා ඉස්සල්ලාම අස්සජී හාමුදුරුවන්ගෙන් ඇහුවා උන්වහන්සේට කොහොමද අසනීප තත්ත්වය කියලා. අස්සජී හාමුදුරුවෝ ස්වාමීනි මං හරිම අමාරුවකින් ඉන්නේ. දැන් මං බොහොම අමාරු අඩියටම වැටිලා ඉන්නේ. හොඳයි. එහෙමනම් අස්සජී ඔබට වහන්සේට ඔබ වහන්සේගේ සීලය පිළිබඳව මෙනෙහි කරනකොට කිසියම් විපිලිසර භාවයක්
එහෙම නැත්නම් ඔබ වහන්සේට ඔබ වහන්සේ විසින්ම චෝදනා කරන ගතියක් තියනවාද? නැත ස්වාමීනි. මම හොඳට සීලය ආරක්ෂා කරගත්තා. මම මේ ජීවිතේ සිල්වත් පැවිද්දක් ගත කරාද කියලා මමම ආපස්සට හිතලා බලනකොට ස්වාමීනි මට ආයේ මගේ ඇතුළාන්තයෙන් චෝදනා ලබන්න දෙයක් මගේ ජීවිතෙන් වෙලා නැහැ. මම හොඳට සීලය ආරක්ෂා කරා කිව්වා. එන ඔබ වහන්සේට කිසියම් විපිලිසර භාවයක්, උකටලී භාවයක් දැනෙනවද මේ වෙලාවේ? දැනෙනවා ස්වාමීනි කිව්වා. මොකද්ද කියලා ඇහුවම කිව්වා ස්වාමීනි මං ආනාපාන සති කමඨහන වඩලා චතුර්ථ ධානයේ දක්වාම සිත දියුණු කරගෙන හිටපු කෙනෙක්. මං ධානලාභීවයි හිටියේ. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඒ චතුර්ථ ධානයේ මට්ටමේ දියුණු වෙලා තිබිච්ච ධාන ශක්තිය දැන් නැති වුණා මං කායිකව ගිලන් වීමත් එක්ක. ඒක නිසා මට කිසියම් විපිලිසර භාවයක්, උකටලී භාවයක් තියෙනවා. මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාව මට නැති වුණාදෝ කියලා. ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අස්සජි හාමුදුරුවන්ට අවවාද කරමින් කියනවා පින්වත් අස්සජිය මේ ශාසනයේ සාරය සමාධිය නොවේ. මේ සම්බුද්ධ ශාසනයේ සාරය සමාධිය නොවේ. සමාධිය කියලා කිවි පින්නතුණිය එතන වෙන කිසිවකට නෙවෙයි සමතයට. යම් කිසි කෙනෙක් සමත භාවනාව වඩලා සිත දියුණු කරනවා නම් ධ්‍යාන උපදවාගෙන උපචාර අර්පණා සමාධීන් දක්වාම සිතවම දියුණු කරගෙන ගිහිල්ලා ප්‍රථම ධ්‍යාන, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන රූප ධ්‍යාන 4 දක්වා වඩලා ඒන් මැත්තේහි අරූප ධ්‍යාන 4 දක්වා සිත දියුණු කරලා අෂ්ට සමාපත්තීන් දක්වාම සමතෙන් යන්න පුළුවන් කෙලවරටම සිත දියුණු කරනවා. චිත්ත ඒකාග්‍රතාවයේ වඩනවා. එහෙම වඩන කෙනාට යෝගාවචරයාට ලැබෙනවා අභිඥා පහක්. පංච අභිඥාවන්. ඉද්ධිවිද කියලා කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට දිබ්බ චක්කු දිව්‍යමය ඇස පියවි ඇසකින් දැකිය නොහැකි තාම සියුම් රූප දැකින්න පුළුවන් හැකියාව. ඊළඟට චේතෝ පරිය අන් අයගේ සිත් දැනගන්න පුළුවන් අභිඥා ඥානය. ඊළඟට දිබ්බ සෝත සාමාන්‍ය මේ පියවි කනකින් අහන්න බැරි සියුම් ශබ්ද දුර තියෙන ශබ්ද අහන්න පුළුවන් හැකියාව. ඊළඟට පුබ්බේ නිවාසානුස්මෘතිය පෙරවිසූ භවයන් ආපස්සට මෙනෙහි කරන්න පුළුවන් නුවණින් දකින්න පුළුවන් අභිඥා ශක්තිය. මේ පංච අභිඥාවන් දක්වාම පංච අභිඥාවන් ලබන්න පුළුවන් තැන දක්වාම සිත දියුණු කිරීම තමයි සමතේ කෙලවර. ඒකට යම් කෙනෙක් සමතේ වඩනවා නම් පින්නතිනි ඕක තමයි ලැබෙන්නේ. අෂ්ට සමාපත්තීන් දක්වාම සිත දියුණු කරලා පංච අභිඥාවලුත් යම් කිසි කෙනෙක් ලැබුවත් ඒ අභිඥාවන් ලබන්නට හේතු උනේ නීවරණාදී කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම හෙවත් తాවකාලික යටපත් කිරීමක් සිද්ධ කිරීම. ඒව ඕනෑම මොහොතක පිරෙහෙන්න පුළුවන්. විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගෙන හිටපු මේ කෙලෙස් යට කිරීම ඕනම මොහොතක පින්නතුනි අවසන් වෙන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාවේ කියන මේ නීවරණ තත්ත්වයන් පහෙන් එක්තරා කෙලෙස් තත්ත්වයක් හෝ හිතට නැగిලා වුත් අර ධානය පිරිහිලා යනවා. එතකොට අර තියෙන ශක්තිය අභිඥා මහිමේ ඔක්කොම නැති වෙනවා. ඒක තමයි සමතයෙන් ලැබෙන දේ. දේවදත්ත හාමුදුරුවොත් අෂ්ට සමාපත්තීන් දක්වාම සිත දියුණු කරලා පංච අභිඥා උපදවලා තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේට හතුරුකම් කළ ආනන්තරීය කර්ම කළ දේවදත්ත හාමුදුරුවෝ ඒ දේ කරගෙන තියෙනවා. පින්නතුනේ දේවදත්ත හාරුනේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් සමතේ වඩලා අභිඥා ලැබපු ඍෂිවරු ලෝකෙ වැඩ ඉඳලා තියෙනවා. මේ ධ්‍යාන මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කල් ඉඳලාම ඒදා ಭಾರತೀಯ සමාජ කරගෙන ගියපු වැඩක්. උන්වහන්සේ ගිහිගේ අත්හැරලා දාලා සිද්ධාර්ථ කුමාර අවදියේදී බෝධිසත්ව අවදියේදී උද්දකරාම පුත්ත සහ ආලාර කාලාම කියන තවුසන්ගේ ළඟට ගිහිල්ලා
අෂ්ට සමාපත්තීන් දක්වා සිත දියුණු කර ගැනීම ඉගෙනගන්නේ සමතේ ඉගෙනගන්නේ බාහිර ගුරුවරු දෙන්නෙක්ගෙන්. බාහිර ගුරුවරු දෙන්නෙක් හිටියා සමතේ උගන්වන්න. එතකොට ඒගොල්ලන් කෙලවරට ගිහිල්ලා ඉන්නද්දි මහා බෝධිසත්වයන් වහන්සේත් එතනට ගිහින් බැලුවා. නමුත් ඒක නෙවෙයි උත්තරේ. ඒක නිසා තමයි උන්වහන්සේ වෙනම ස්වාධීන වැඩපිළිවෙලක් ආරම්භ කළේ. එතකොට දැන් බලන්න සමතයෙන් යන්න පුළුවන් කෙලවරටම ගිහිල්ලා අන්නේ සමතයෙන් කෙලවරටම පැමිණීම තමයි මේ පංච අභිඥා දක්වා සිත වැඩිම කියන්නේ. එතකොට දැන් අස්සජි කියන හාමුදුරු හිටියේ චතුර්ථ අධ්‍යානයේ. උන්වහන්සේ විපිලිසර වන්නේ උකටලි වෙලා තියෙන හිත මොකටද? උන්වහන්සේට ධානය නැති වුණා. දැන් මම මේ බුද්ධ සසුනෙන් ප්‍රතික්ෂේප වුණාද ධානයක් නැති හින්දා? බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මේ බුද්ධ ශාසනයේ සාරය සමාධිය නොවේ. ඒ කියන්නේ සමතය නෙවෙයි බුද්ධ ශාසනයේ සාරය. මේ සම්බුද්ධ ශාසනයේ සාරය තමයි විදර්ශනාව. විදර්ශනාව සමාධි සාරකා සමාධි සාමඤ්ඤාති සමාධින් ඒව සාරංච සාමංච මඤ්ඤන්ති මයිහම් පන ශාසනේන ඒතං සාරං විපස්සනා මග්ගඵලානි සාරං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මයිහම් පන ශාසනේ මගේ ශාසනේ වනාහි න ඒතං සමාධිය හේවත් සමතේ නෙමේ සාරය. විපස්සනා මග්ගඵලානි සාරං විදර්ශනාව හේවත් මේ මාර්ග ප්‍රඥාවම තමයි මගඵල සලසලා දෙන මාර්ග ප්‍රඥාවම තමයි විදර්ශනාවම තමයි මේ බුද්ධ ශාසනය ඇතුලේ සාරය වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒක නිසා දැන් මේන් පැහැදිලි වෙන දේ මොකද්ද? පින්නතුනි සම්බුද්ධ ශාසනය ඇතුලේ අපි ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා කියලා කියන්නේ අපි විදර්ශනාව වඩන ශ්‍රාවකයෝ වෙන්න ඕනි. ඒකෙන් කියන්නේ සමතේ වඩන්න එපා කියන එකක් ගැන නෙවෙයි. බුද්ධානුස්සතිය ආදී මේ සමසතලිස් කර්මස්ථාන තුල හිත දියුණු කරන්න එපා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. වැදගත් වෙන්නේ අපි මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ සමත යානිකයෝ හැටියට ධානයක් ලබනවද නැද්ද කියන එක නෙවෙයි. සමහර විට කෙනෙක් ධානයක් ලබනවා වෙන්නත් පුළුවන් නොලබනවා වෙන්නත් පුළුවන්. ධානයක් ලැබූ නිසා ධානයක් ලැබෙන හින්දා මගඵල ලැබෙනවා කියලා නියතයක් නැහැ. සමහර විටක කෙනෙක් ධ්‍යාන නොලබාම විදර්ශනා අවබෝධයක් ලබන්න පුළුවන්. දැන් මේ අස්සජි හාමුදුරන්ට උනේ ඒකනේ. දිගු කලක් මුළුල්ලේ සමතේ වඩලා ධ්‍යානත් ලබගෙන හිටියා. හැබැයි ධ්‍යාන ලැබුවයි කියලාම මාර්ග ඥානයක් උන්වහන්සේට සාක්ෂාත් උනේ නැහැ. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට අවවාද කළේ මොකද්ද? මේ සම්බුද්ධ ශාසනයේ සාරය සමාධිය හේවත් සමතය නොවේ. සම්බුද්ධ ශාසනයේ සාරය නම් විදර්ශනාව හේවත් ප්‍රඥාවයි. ඒක නිසා ප්‍රඥාවෙන් ලෝකයේ දෙස දකින්න, ආර්ය ප්‍රඥාවකින් ලෝකයේ දෙස දකින්න. අනාර්ය ප්‍රඥාවකින් ලෝකයේ දෙස දකින්න කෙනාගේ විදර්ශනාවෙන් ලෝකයේ දෙස දකින්න කෙනාගේ ඒ ප්‍රඥාව මොන වගේද? උදයත්ත ගාමිනියා. උදයත්ත ගාමිනියා කියලා කියන්නේ පින්නතුණී මේ පංචස්කන්ධයාගේ හට ගැනීම හා විනාශය දක්නා වූ නුවණට. ස්කන්ධ පංචකය ආත්ම වශයෙන් සුඛ වශයෙන් නිට්ටය වශයෙන් සලකන්නේ නැතිව ස්කන්ධ පංචකයා තුල තියෙන අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය හරිහැටි දැන දැක ස්කන්ධ පංචකයා හට ගැනීම සහ වැයවීම හෙවත් විනාශ වීම වශයෙන් පවතින දෙයක් කියලා උදය වැය වශයෙන් දකින්නා වූ ස්වභාවයක් තියෙනවා නම් ඊළඟට කිව්වේ අරියාය. අරියාය කියලා කිව්වේ කෙලෙසුන්ගෙන් දුරව සිටීමෙන් පිරිසිදු වූ භවගාමී කෙලෙස් තත්වයන් වලින් කිලිටි වෙන්නේ නැතිව පිරිසිදු ස්වභාවයටපත් වුණු පඤ්ඤාය සමන්නාගතෝ විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් යුක්ත වූ නිබ්බේධිකාය. නිබ්බේධිකාය කියලා කිව්වේ ලෝභස්කන්ධය, මෝහස්කන්ධය, ද්වේෂස්කන්ධය කියනා ඕ මේ සසර දුකද කෙලෙස් දුකද පලා සිඳලන හේයින් තමයි පින්නතුණී නිබ්බේධික ප්‍රඥාව කියලා කිව්වේ. ඒ කියන්නේ මේ කාම භූමිය ඇතුලේ ලෝභ
ද්වේෂ, මෝහ කියනා වූ මේ අකුසල මූලයන් තුනෙන් තමයි සියලු කෙලෙසුන් උත්පාදනය කරන්නේ. සියලු කෙලෙස් උපදී මූලික අකුසල් මුල් තුන තමයි ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ලෝභය ඇතුලෙන් උපද්දවන ලෝභස්කන්ධයක් තියෙනවා. මහා රසක් තියෙනවා කෙලෙස්. ද්වේෂ මූලිකව උත්පාදනය කරන මහා කෙලෙස් සමූහයක් තියෙනවා. මෝහ මූලිකව උත්පදින කෙලෙස් සමූහයක් තියෙනවා. ඒක නිසා තමයි කිව්වේ ලෝභස්කන්ධ, ද්වේෂස්කන්ධ, මෝහස්කන්ධ කියනා වූ මේ සසර දුකද කෙලෙස්ද පලා සිඳලන්නා වූ ගතියක් තියෙනවා නම් ඒ වගේම තමයි සම්මා දුක්ඛක්ඛය ගාමිනියා විදර්ශනාව තදංග වශයෙන් සසර දුක් කෙලෙස් දුක් ගෙවමින් යන නිසා සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා කියනවා. එතකොට මේ කියන්නා වූ මේ විදර්ශනා ප්‍රඥාවේ දල අදහස තමයි මේ සසර පැවැත්ම ඇතුළේදී කිසියම් විදියකින් කෙලෙස් හේතුවෙන් ඇතිවෙනා වූ දුකක් තියනවා නම් ඒ දුක් කෙලවර කිරීමෙන් ලබන සසර නැවැත්මකට මුල් වූ පංචස්කන්ධයේ සම්බන්ධ වූ සමුදය නිරෝධය යථාභූත වශයෙන් දකින්න පුළුවන් කිසියම් ප්‍රඥාවක් නුවණැතිභාවයක් තියනවා නම් ඒක තමයි පින්වත්නි උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය කියලා විස්තර කරන්නේ. එතකොට මේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය එහෙම නැත්නම් විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වෙනකොට අපට විදර්ශනා පූර්වාංගම සමතයක් තුලිනුත් අපි අපේක්ෂා කරන්නා වූ ප්‍රතිලාභයකට යන්න පුළුවන්. දැන් අපිට ඒ කියන්නේ භාවනාමය ශික්ෂණයක් අත්‍යවශ්‍යයි. ඒ භාවනාමය ශික්ෂණයේදී භාවනාමය ශික්ෂණය පැතිකඩ දෙකකින් යන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි සමත පූර්වාංගම විදර්ශනා භාවනාව. සමත පූර්වාංගම විදර්ශනා භාවනාව කියලා කියන්නේ සමතය වඩලා ඒ සමත භාවනාව තුලින් ලබන්නා වූ සිතෙහි තියෙන කිසියම් තියුණු භාවයක් තියෙනවා නම් මෝහත් භාවයක් තියෙනවා නම් ඒ සිතෙහි තියෙන තියුණු මෝහත මූලික කරගෙන කෙලෙස් නසා විදර්ශනා අවබෝධයක් ලබා ගැනීම තමයි සමත පූර්වාංගම විදර්ශනා භාවනාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ මූලිකව කරන්නේ කුමක්ද? සමතේ වඩන එක. සමතේ වඩන්න උපචාර අර්පණා හැටියට සිත දියුණු වෙනවා. සිත මෝහත් වෙනවා. අන්නේ මෝහතින් උත්සාහ කරනවා කෙලෙස් සිඳලා විදර්ශනා අවබෝධයක් එවත් මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න. එතකොට ඒක තමයි එක භාවනා ක්‍රමයක්. සමත පූර්වාංගම විදර්ශනා භාවනාව. අනෙක් භාවනාව තමයි විදර්ශනා පූර්වාංගම සමතය. ඉස්සරහින් තියාගන්නේ සමතේනේ විදර්ශනාවම පෙරටු කොටගෙන යනවා. ඍජු විදර්ශනාව වඩලා මගඵල ලැබීම තමයි විදර්ශනා ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනා භාවනාව කියලා කියන්නේ. දැන් සුසීම සූත්‍රයේ සඳහන් කරනවා මග්ගෝවාහි පලං වාන න සමාධි නිස්සන්දෝ න සමාධි ආනිසංසෝ න සමාධිස්ස නිප්පත්ති. ඒ කිව්වේ සමාධිය කෙලවරටම වැඩුවත් මාර්ගඵල කියන දේවල් ලැබීමෙහිලා ඒ මාර්ගඵල ලැබීම කියන එක සමාධියේ ප්‍රතිඵලයක් නෙවෙයි. සමාධියේ ආනිශංසයකුත් නෙවෙයි. සමාධියේ නිපදවීමකුත් නෙවෙයි. මාර්ගඵල කියන එක විපස්සනාය පනසෝ නිස්සන්දෝ විපස්සනාය ආනිසංසෝ විපස්සනාය නිප්පත්ති. ඒ කිව්වේ මාර්ගඵල කියලා දෙයක් මේ ජීවිතේ අපට ලැබෙනවා නම් මාර්ගඵල කියන දේ ලැබීම විදර්ශනාවේ ඵලයක්මයි. විදර්ශනාවේ අනුහසක්මයි. විදර්ශනාවෙන් නිපදවන දෙයක්මයි. එනම් බොහොම පැහැදිලිව කියවෙන දේ මොකද්ද? අපට මේ ජීවිතේ උවමනාව තියෙන්නේ මරණයට පෙර අඩුම වශයෙන් සෝතාපන්නවත් වෙන්න ඕනි කියන අරමුණක් නම් ඉබඳු වූ ආර්ය අරමුණක් හඹාගෙන යන සෑම ශ්‍රාවකෙක්ම විදර්ශනාවක් වඩන්න ඕනි.
විදර්ශනා ප්‍රඥාවකින් ජීවත් වෙන්න ඕනි. එතකොට මේ විදර්ශනාව පින්නතුන් ඉදිරියට වඩාගෙන යනකොට විදර්ශනාව ඇතුළේදී අපට ලැබෙන උසස්ම ඵලය තමයි සෝතාපන්නාදී වූ මගඵල අවබෝධය. එතකොට මේ විදර්ශනාවෙන් ලබන මේ මගඵල අවබෝධයකට අපි යනකොට විශේෂයෙන්ම ගෘහස්ත ජීවිතයක් ගෙවන කෙනෙකුට වැදගත් වන දේ තමයි මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් යථාභූත අවබෝධයක් ලබා ගැනීම. ඉතින් අපි මේ දේශනමාලාවේ නිතරම කතා කරපු දෙයක් තමයි සෝතාපන්න තත්ත්වයකටපත් වීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් අපට තියෙනවා නම් ඒ සෝතාපන්න තත්ත්වයටපත් වෙන්න මේ ගිහි ජීවිතේ බාධාවක් වෙන්නේ නැහැ. ගිහි ජීවිතේ තමන් කරන රැකියාදී ඒ වෘත්තීය තත්ත්වයන් බාධාවක් වෙන්නේ නැහැ. නේද? කුජුත්තරා ඊළඟට අනේපිඩු සිටුතුමා බිම්බිසාර මහරජතුමා වැනි මේ අය මූලික කරගත්ත විශාල ගිහි පිරිසක් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ තමන්ගේ සාමාන්‍යයෙන් ගිහි ජීවිත ඇතුළේම සෝතාපන්න වෙලා තියෙනවනේ. එතකොට ඒ සෝතාපන්න තත්ත්වයටපත් වෙච්ච අනේපිඩු සිටුතුමා ධ්‍යාන උපදවාගෙන හිටියයි කියලා අපට පැහැදිලිව තොරතුරු ලැබෙන්නේ නැහැ. මොකද කාමභෝගී ගෘහස්ත ජීවිතයකනේ ගෙව්වේ. බිම්බිසාර මහරජතුමා ධ්‍යාන උපදවාගෙන හිටපු ධ්‍යානලාභියෙක් කියලා සඳහන් වෙන්නේ නැහැ. කියන්නේ ධ්‍යානය කියන එක සමතේ ප්‍රතිඵලයක්. සමතය කියන එක යම් යම් පුද්ගලයන්ට උපකාර කරනවා මේ විදර්ශනාවකට එන්න. නමුත් ඒක ඒකාන්තයක් නෙවෙයි. සමතය වඩලමයි විදර්ශනා ප්‍රතිඵලයක් ලබන්න ඕනි. එහෙම නැත්නම් සමතය වඩපු නැති කෙනෙකුට කොයි ලෙසකින්වත් මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ පින්නතුනි. එහෙම එකක් නැහැ. සමතය වඩනවා. නමුත් සමතය තමන් ජීවත් වෙන ගිහි ජීවිත ඇතුලේ තියෙන ඒ දේවල් එක්ක සමහර විට සමතෙන් ධ්‍යාන තත්යකට අර්පණා සමාධියකට යන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. අපි හිතමු උපචාර සමාධි මට්ටමකට හරි සමතේ වඩලා භාවනා කරලා යම් කිසි කෙනෙක් යම් දියුණුවක් ලැබුවත් එයා ඉන්න ගිහි සමාජය, ගිහි පරිසරය, එයා ජීවත් වෙන තැන්වල ස්වභාවය අනුව එයාට අර්පණා සමාධියකට යන්න බෑ. එතකොට දැන් මේ දේශනාව අනුව අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? කනගාටු වෙන්න හේතුවක් නෙවෙයි ඒක. ඒක කනගාටු වෙන්න තරම් ඒක මේ සියල්ලක්ම අත්හැරලා දාන්න තරම් හේතුවක් වෙන්න ඕනේ නැහැ. ඇයි ඒ? පින්නතුනි අපිට වැදගත්ම දේවිය යුත්තේ අපි විදර්ශනාවක් වඩන එකයි. විදර්ශනාව මොකද මේ විදර්ශනාව කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ ආවේනිකත්වය. බුද්ධ ශාසනයෙන් පිට වෙන කිසිදු ආගමක දර්ශනයක විද්‍යාවක මේ කොතනකවත් විදර්ශනාව පිළිබඳව ඉදිරිපත් වීමක් නැහැ. ඒ නිසා අස්සජී හාමුදුරන්ට භාග්‍යතුන් වහන්සේ කිව්වේ සමතය වඩලා චතුර්ථ ධානය ලැබලා ඉඳලා දැන් ඒවත් පිරිහුණා නම් ඒව අයින් කළා දාන්න, අමතක කරලා දාන්න. තව දුරටත් උකටලී වෙන්න එපා. නීවරණාදී කෙලෙස් වලට හසු වෙලා උද්දච්ච කුක්කුච්චයන් වලට පත් වෙලා ඉන්න එපා. අනේ මට මොකද උනේ? අපරාධ මේ ධානය පිරිහුණානේ. දැන් ඉතින් මොනවා කරන්නද? ලබාගත් දේත් නැති වුණානේ. එහෙම හිතන්න එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ විදර්ශනාව වඩන්න අස්සජි හාමුදුරන්ට අවවාද කරමින් පෙන්වුවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ක්‍රියාකාරීත්වෙහිලා ඒ තුල තියෙන අනිත්‍යතාවයේ යථාභූත වශයෙන් දකින්න, ඊළඟට දුක්ඛතාවයේ යථාභූත වශයෙන් දකින්න, අනාත්මතාවයේ යථාභූත වශයෙන් දකින්න. මෙන්න මේ ත්‍රිලක්ෂණය තුල හිත වඩනකොට ස්කන්ධාදී මේ தත්ත්වයන් පිළිබඳව විදර්ශනා අවබෝධය ඇති වෙන්න පටන් ගන්නවා. නේද? මේ දේශනාවේ උනත් ප්‍රඥා ඉන්ද්‍රිය විස්තර කරනකොට කිව්වේ ඒකයි. සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. මේක දුකක්ය කියලා යථාභූත වශයෙන් අවබෝධ කරගන්නවා නම්, ජීවිත අවබෝධය ලබනවා නම්, අයං දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති. මේ තමයි දුක ඇති වෙන්න හේතුව. මේක තමයි සමුදය. මේ හේතුවෙන් මේ ප්‍රත්‍යයෙන් තමයි මේ දුක උපදුනේ, හටගත්තේ කියලා යථාභූත වශයෙන් අවබෝධ කරගන්නවා නම්, අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති. මේක තමයි දුකින් නිදහස් වීම, මේ තමයි දුකින් නිවීම, මෙතන තමයි නිවන තියෙන්නේ කියලා
ජීවිතයේ ඇතුලේ අත්දකින්න සංසිද්ධීන් තුල ඒ ජීවිතාවබෝධය යථාභූත වශයෙන් යම්කිසි කෙනෙක් ලබනවා නම් අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. මේක තමයි දුකින් නිදහස් වීමේ ප්‍රතිපදාව. සම්මාදිට්ඨිය පූර්වාංගම කරගත්ත ඉන්මත්ෙහි සම්මා සංකප්පාදී වශයෙන් මේ ආර්ය මාර්ගාංග ක්‍රමානුකූලව මගේ තුල ගොඩනගාගෙන යන ප්‍රතිපදාවකින්මයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පවතින්නේ කියලා යථාභූත වශයෙන් අවබෝධ කරගෙන පංචස්කන්ධ සංඛ්‍යාත මේ ස්වභාවයන් පිළිබඳව පින්නතුනි මේ දුක්ඛයය මේ සමුදයය මේ නිරෝධයය මේ නිරෝධ මාර්ගය කියලා දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතාවබෝධය ලබනවාද තමන් තුළ තියෙන නিত্য සංඥාව බැහැර වෙලා අනිත්‍යතාවය පිළිබඳව සොයන් වැටහීමක් අවබෝධයක් ඇති වෙනවා නම් සුඛ සහගත වූ දෘෂ්ටිය බැහැර වෙලා දුක්ඛතාවය පිළිබඳව සොයන් අවබෝධයක් තමන් තුළ ඇති වෙනවා නම් ආත්ම සංඥාව දුරු වෙලා අනාත්මය පිළිබඳව සොයන් අවබෝධයක් තමන් තුළ ඇති වෙනවා නම් පින්නතුනි ඒ තමයි අපි මේ ජීවිතේ ප්‍රගුණ කළ යුතු වූ දියුණු කළ යුතු වූ ප්‍රඥා ඉන්ද්‍රිය හෙවත් විදර්ශනාව කියලා කියන්නේ. ඒක නිසා වැත්තන් අදිෂ්ඨාන කරගන්න අපිට මේ බුද්ධ ශාසනය ඇතුලේ අප වෙත පැවරිලා තියෙන ලොකුම අභියෝගයක් ලොකුම කාර්යභාරයක් විය යුත්තේ අපි කෙසේ හෝ විදර්ශනාව වැඩිීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමයි. විදර්ශනාව වඩනවා කියලා කියන්නේ අපි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරනවා කියන එකයි. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙනකොට විදර්ශනාවට අදාළ ප්‍රතිඵල පින්නතුණි අපට ලැබෙනවා. ඒක නිසා අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් දේශනාව ඔයත්තන්ට විශේෂ බෝධිචිත්තයකින් නිවන් දැකීම පිළිබඳව අරමුණක් නැත්තම් මේ ජීවිතයේ තුලදීම මේ සම්බුද්ධ ශාසනය තුලදී මේ සෝතාපන්නාදී වූ මාර්ග ඥාන අවබෝධ කරගන්නටම හැකියාව ලැබේවා. ඒ සඳහා මේ ධර්මාභවාදයන් හැම දිනාටම මහත් උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව સમાપ્ત කරනවා. අද දවසේදී මේ උතුම් ප්‍රඥා